වේලා මදි බං. ඉතින් වේලකට වරේ. හා. වේලා මදි කිව්වා. බම් වේලපන්කෝ. යකෝ මෙව්වා වේලා මදි. ගිහින් වේලකට වරේ. වේලා මදි කිව්වා. දැන් ඔබ කොහෙලනවද නැද්ද? යකෝ මෙව්වා වේලා මදි. ගිහින් වේලකට වරේ. එහෙමයි. වේලා මදි යකෝ. හා කොහොමද? වේලා මදි කිව්වා. වේලපන් දෙයියනේ වේලපන්. ඔබට කියන්නේ ගිහින් වේලකට වරේ. නෝ වේලා මදි. ආ වේලා මදි කිව්වා. මදිද? ඔබ වේලපන් යකෝ. මදි නේද? වේලා මදි. වේලපන්. 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 යකෝ. වේලපන්. වේලා මදි. වේලා මදි යකෝ. ධර්මේ උඹලා ගෑනුද බං? ඈ? උඹලා ගෑනුද? ඇයි? දැන් මේ වෙලාව ගෙදර තාත්තත් නෑ අයියත් නෑ. ඉතින් දැන් මේ ගෙදර ඉන්න එකම පිරිමි උත්තමයා මම. දැන් තෝ මොකක්ද අපිට කරන්න කියන්නේ? දැන් මට කියා කවුද පරිප්පගෙන නීතිය දාපු එකි? මම. උඹලා එහෙමද ගෙදර ඉන්න පිරිමියාට සලකන්නේ? ඇයි දැන් මොකද උනේ? රාජභෝජනයක් වගේ තියෙන පරිප්පු වලට නීතිය දානට වැඩිය හොඳයි පරිප්පු පණ පිටින් දූෂණය කරනවා. ඇයි හාමු මහත්තයා ඔහොම කන්නේ නැද්ද? මෙහෙම කන්න පුළුවන්ද? මගේ බල්ලවත් කන්නේ. යකෝ මූ. දැන් මෙහෙම නම් අපිට ලොකු වෙලා කණක් ඇහිලින්න හම්බෙන්නේ නෑනේ. නෙත්වි පව් හැබැයි. ඇයි? කවුද නෙත්වි? අර පැත්තකින් පච්චයක් එම් කොටාගෙන හිටිය පෑනේ නේද? මම්මට හුඩු. ආම මහත්තයා දැන් පච්චෙකුත් දාලා. නෙත්වි කියලා. ඔබට දැම්ම මගුල් විසේද? ඉඳගනින් ගිහිල්ලා. ඇයි? ඉඳගනින්කෝ. උඹට මගුල් විසේ ගහලා ගෙදර උන්ටත් හයිකාරකම් පෙන්නනවද? උඹට පරිප්පු වල නිවිතිය දාලා කෑවා කියලා අගුණක් වෙන්නේ නැහැ. මේ වගේ යකඩ තියෙන්නේ. හොඳට කාපම්. යකඩ වලට හෙන ගහුවම මට තේරෙයි. යකෝ තොට දෙන්න හැන්ද එක චීස් බටර් මේ ගෙදර ගෙනල්ලා නෑනේ. තියෙන එකක් එක කාපිය. උට හැමදාම දෙන්න ඕනේ පරිප්පු වල නිවිතිය දාලා. පරට්ට දෙලි දැක්ක නේද මට කිව්ව එක. මේ හෙට උදේට මුරු නිවිතිය හදන්න ඕනේ. තාත්තට බැරි වුණාට මට පුළුවන්. පොල් පීයෙන් තෝ කීතු කරලා බල්ලන්ට කන්න දානවා දරගනි. අලිත්. ඔව්. බයයි මට අලිත්. තෝ මොන ගෙම්බෙද්ද යකෝ? ආම් බෑග් එකේ තියෙනවා. අරගෙන ඵලයන්. ආයේ මේ පැත්ත පලාතේ පස් පා ගන්න එපා. තෝ කෑලි කරනවා දරගනි. ඔන්න සුදු මැණික මම ඔයාලට නිදා ගන්න ඉඩකුත් හැදුවා. දැම්ම ඉතින් මේ මාත් එක්ක මේ නිදා ගන්න ඕනි කියලා එකක් නැහැ නේ. අනිත් එක මට ඔබට ලැජ්ජයි මම කැමති නැහැ ඔබට.